අපි සාකච්ඡා කරමු තරඟ විභාගවල බහුලව භාවිතා වන ගැටළු විශේෂයක් වන සංකරණ හා සංයෝජන ගැටළු පිළිබඳව. මුලින්ම බලමු මේ සංකරණයක් කියන්නේ මොකක්ද සංයෝජනයක් කියන්නේ මොකක්ද කියලා. සංකරණයක් කියන එකට අපි මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. කුලකයක අවයව වලින් කොටසක් හෝ සියල්ලම ගෙන අණුපිළිවෙලට පිළියෙල කරගත හැකි ආකාර සංකරණ ලෙස හැඳින්වේ. සංයෝජන කියන්නේ කුලකයක අවයව වලින් කොටසක් හෝ සියල්ලම ගෙන අණුපිළිවෙල නොසලකා පිළියෙල කිරීම සංයෝජන ලෙස අර්ථ දැක්වේ. එතකොට සංකරණයක් කියන්නේ කුලකයක අවයව වලින් කොටසක් හෝ සියල්ලම අරගෙන අණුපිළිවෙලට පිළියෙල කරගත හැකි ආකාරය තමයි සංකරණ කියන්නේ. සංයෝජන කියන්නේ කුලකයක අවයව වලින් කොටසක් හෝ සියල්ලම ගෙන අණුපිළිවෙල නොසලකා පිළියෙල ගත කර හැකි ආකාරය. එතකොට සංකරණ පිළියෙල කරන්නේ අණුපිළිවෙලට සංයෝජන පිළියෙල කරන්නේ අණුපිළිවෙල ගැන සලකා බලන්නේ නැතුව. අපි සංකරණ ආශ්‍රිතව ගැටලු කිහිපයක් විසඳ ගමු. ගැටලුව තමයි 1 2 3 භාවිතා කර එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් සෑදිය හැකිද? මේ ගැටලුව විසඳන්න අපි ක්‍රම තුනක් පාවිච්චි කරනවා. අපි මෙතනදී මේ ක්‍රම තුන ගැනම සාකච්ඡා කරනවා. අපි පළවෙනි ක්‍රමය බලමු. එක මුලට ඇති සංඛ්‍යා දෙකකි. එතකොට අපිට මේ ගැටලුවේ තියෙන්නේ 1 2 3 භාවිතා කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා අහලානේ. එතකොට එක මුලට අරගත්තාම 1 2 3 කියන ඉලක්කම් තුනේ එක මුලට අරගත්තාම ඉතුරු වෙනවා 2යි 3යි කියන ඉලක්කම් දෙක. එතකොට එක මුලින් තියලා 2යි 3යි කියන ඉලක්කම් දෙක ලියලා මෙන්න මේ විදිහට එක ආකාරයක් ලියා ගන්නවා. ඊට පස්සේ අපි දැන් මෙතනදි සාකච්ඡා කරන්නේ එක මුලට අරගත්තට පස්සේ අපිට ආකාර කීයක් හදන්න පුළුවන්ද කියන එකනේ. එක මුලට අරගෙන 2යි 3යි දාලා අපි එක ආකාරයක් ලියාගත්තා. එතකොට මෙතන එක මුලට අරගන්නවා 2යි 3යි කියන ඉතිරි ඉලක්කම් දෙකෙන් මෙතනදී මැදට අරගන්නවා 2 කියන ඉලක්කම. එතකොට අපි 1 2 3 කියලා එක සංඛ්‍යා ආකාරයක් ලියා ගන්නවා. ඊට පස්සේ අපි අනිත් ආකාරය බලමු. එක මුලට අරගන්නවා දැන් අපි මෙතනදි මුලට අරගත්ත ඊට පස්සේ මෙතනදි මැදට එක මුලට අරගත්තට පස්සේ ඊට පස්සේ මෙතනදි භාවිතා කරේ 2 කියන ඉලක්කමනේ. එතකොට අපිට ඊළඟ ආකාරය ලියන්න යද්දි මෙතන 2 කියන ඉලක්කම දෙවනුවට භාවිතා කරන්න බෑ. එතකොට අපි පාවිච්චි කරනවා 3 කියන ඉලක්කම දෙවනුවට. එතකොට අපිට එනවා 1 3 2 කියලා ආකාරයක්. එතකොට එක මුලට අරගෙන ලියන්න පුළුවන් ආකාර දෙකයි. ඒ තමයි 1 2 3 1 3 2 කියන ආකාර දෙක. ඊළඟට අපි බලමු දෙක මුලට ඇති සංඛ්‍යා ආකාර කීයක් ලියන්න පුළුවන්ද කියලා. දෙක මුලට අරගන්නවා දෙක මුලට අරගත්තාම අපිට ඉතුරු වෙනවා මේ ඉලක්කම් තුනෙන් 3යි 1යි කියන ඉලක්කම් දෙක. එතකොට දෙක මුලට අරගන්නවා මේකෙදි ඊට පස්සේ 3 කියන සංඛ්‍යාව අරගත්තොත් ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 1 කියන සංඛ්‍යාව. එතකොට අපිට එනවා 2යි 3යි 1යි කියන ඉලක්කම් ආකාරය. ඊට පස්සේ අපි බලනවා දෙක මුලට අරගන්නවා දැන් 3යි 1යි කියන ඉලක්කම් වලින් 3 කියන එක දෙවනුවට අරගෙන අපි ඉලක්කම් ආකාරයක් ලිව්වා. ඊට පස්සේ අපිට මුලට අරගන්න වෙන්නේ දෙකට පස්සේ අපිට අරගන්න වෙන්නේ 1 කියන ඉලක්කම. එතකොට එනවා 2 1 3 කියලා සංඛ්‍යා ආකාරයක්. මේ විදිහටම තුන මුලට ඇති සංඛ්‍යා ගන්න අපි හොයනවා. තුන මුලට දාලා අපිට සංඛ්‍යා ආකාර කීයක් ලියන්න පුළුවන්ද කියලා. අපි කලින් සාකච්ඡා කරපු විදිහටම 3 1 2 කියන සංඛ්‍යා ආකාරයයි 3 2 1 කියන සංඛ්‍යා ආකාරයයි එතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ ගැටලුවේ 1 2 3 භාවිතා කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් සාදන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට අපිට තේරෙනවා මේ 1 කියන ඉලක්කම මුලට අරගෙන සංඛ්‍යා ආකාර දෙකක් ලියන්න පුළුවන්. 2 කියන ඉලක්කම මුලට අරගෙන සංඛ්‍යා ආකාර දෙකක් ලියන්න පුළුවන්. 3 කියන ඉලක්කම මුලට අරගෙන සංඛ්‍යා ආකාර දෙකක් ලියන්න පුළුවන්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙතනදී සංඛ්‍යා ආකාර 6ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ සංකරණ 6ක් අපිට හදන්න පුළුවන්. අපි මේක තව ක්‍රමයකින් බලමු. දෙවෙනි ක්‍රමයෙන් සාකච්ඡා කරලා බලමු. අපිට මේ සංකරණ කීයක් හදන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. මෙතනදී අපි පාවිච්චි කරන්නේ 1 2 3 කියන සංඛ්‍යා 3. ඒක දෙවෙනි ක්‍රමයේදී අපි කරන්නේ 1 වැඩි කරනවා 2කින්. 1 2කින් වැඩි කරපුවාම 2යි. ඊට පස්සේ 2 වැඩි කරනවා 3ින්. 2 3ින් වැඩි කරපුවාම 6යි. එතකොට අපිට උත්තරේ එනවා සංකරණ 6ක් හදන්න පුළුවන් කියලා. එතකොට මේ දෙවෙනි ක්‍රමයේදී කරන්නේ එකිනෙකක් සංඛ්‍යා එකිනෙක බැගින් ගුණ කිරීමක්. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය තමයි ක්‍රමාරෝපිතයක මගින් මේ සංකරණ කීයක් හදන්න පුළුවන්ද කියන එක හොයලා බලන එක. එතකොට අපි මෙතනදී ගන්නේ
තුනෙහි ක්‍රමාරෝපිතය. ඒ කියන්නේ මේ කුලකයේ අවයව තුනක් තියෙනවා. 1 2 3 කියන එකේ අවයව තුනක් තියෙනවා. මේක නිසා 3 අරගෙන තුනෙහි ක්‍රමාරෝපිතය හොයනවා. තුනේ ක්‍රමාරෝපිතය හොයන්නේ 1 2 3 කියන තුන්වෙනි තැන තියෙන තුනේ ඉලක්කම අපි ආපස්සට ගුණ කරනවා. ඒ කියන්නේ 3 ගුණ කිරීම 3ට පස්සේ 3ට කලින් තියෙන්නේ 2. 2ට කලින් තියෙන්නේ 1. මේ විදිහට ගුණ කරපුවම අපිට උත්තරේ එනවා 6යි කියලා. ඒ කියන්නේ තුනෙහි ක්‍රමාරෝපිතය 6යි. ඒ කියන්නේ අපිට සංකරණ 6ක් මෙතනින් සකස් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන්. අපි ක්‍රමාරෝපිත ගැන පොඩ්ඩක් කතා කරමු. ක්‍රමාරෝපිතයට අපි මෙන්න මේ සංකේතය තමයි පාවිච්චි කරන්නේ. එතකොට බිඳුවේ ක්‍රමාරෝපිතය හොඳට මතක තියාගන්න මේක පැටලෙන තැනක්. බිඳුවේ ක්‍රමාරෝපිතය 1යි. එකේ ක්‍රමාරෝපිතයත් 1යි. මෙන්න මේ දෙක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පොයින්ට් එකක්. බිඳුවේ ක්‍රමාරෝපිතය 1යි, එකේ ක්‍රමාරෝපිතය 1යි කියන එක. ඊපස්සේ දෙකේ ක්‍රමාරෝපිතය අපි හොයන්නේ දෙක වැඩි කිරීම දෙකට කලින් තියෙන්නේ 1. දෙක දෙවරක් 1 2යි. තුනේ ක්‍රමාරෝපිතය අපි ඉස්සෙල්ලා ගානදී සාකච්ඡා කරා. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 සමානයි 6යි. ඊපස්සේ හතරේ ක්‍රමාරෝපිතය 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 සමානයි 24යි. මේ විදිහට අපිට එක් එක් ඉලක්කම් වල ක්‍රමාරෝපිත හොයාගන්න පුළුවන්. අපි තව ගැටලුවක් විසඳලා බලමු. 4 2 3 6 7 යන ඉලක්කම් යොදා ගනිමින් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයක් ලිවිය හැකිද? එතකොට මේ ගානේදී අපි මතක තියාගන්න ඕනේ අපිට දීලා තියෙන්නේ 4 2 3 6 7 කියන ඉලක්කම් පහ. අපි මේ ඉලක්කම් පහ යොදාගෙන ලියන්න ඕනේ එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකේ සංඛ්‍යා. මෙන්න මේ අවයව ටික මෙතනදී වැදගත් වෙනවා. මෙන්න මෙතන අපි හදන්න ඕනේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා කියන එක මෙතනදී වැදගත් වෙනවා. මම ඔයගලන්ට කියලා දෙන්නම්. මෙන්න සංකරණ ගැටලුවක් විසඳන්න අපි පොදු සූත්‍රයක් භාවිතා කරනවා මේ IQ වලදී. මේ සූත්‍රය මතක තියනවා නම් ඔයගලන්ට ඕනෙම සංකරණ ගානක් විසඳන්න පුළුවන්. එතකොට අපි කලින් පාවිච්චි කරපු අර ක්‍රම තුනෙන් ඒව මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රය මතක තියනවා නම් මේ සූත්‍රයට ඔයගලගේ ගාන ආදේශ කරලා ඕනම සංකරණ ගානක් විසඳන්න පුළුවන්. මේ සූත්‍රය තමයි NPR කියන්නේ අපි ගණිතයේදී IQ වලදී සංකරණ කියන එක හඳුන්වන්න භාවිතා කරන සංකේතය. NPR සමානයි N ක්‍රමාරෝපිතය. අපි ක්‍රමාරෝපිතය ගැන කතා කරා. N ක්‍රමාරෝපිතේ බෙදීම වරහන් ඇතුලේ N ඍණ R වරහන් වැහුවා ක්‍රමාරෝපිතය. අපි දැන් මේ සූත්‍රයේ තියෙන සංකේත මොනවද කියලා බලමු. N N කියන්නේ ගැටලුවේ සඳහන් අවයව ගණන. එතකොට N හි ක්‍රමාරෝපිතය මෙතනදී අපි බලනවා. මෙතන ගැටලුවේ දීලා තියෙනවා 4 2 3 6 7 කියලා. ඒ කියන්නේ මේ ගැටලුවේ අවයව පහක් තියෙනවා. මෙතනදී N කියලා හඳුන්වන්නේ මේ ගැටලුවේ සඳහන් අවයව ගණන. මේ ගැටලුවේ විදිහට නම් N සමානයි 5යි. එතකොට R කියන්නේ සැකසිය යුතු පිළිතුරු වල අවයව ගණන. එතකොට අපි මෙතනදී මේ ගානේ අපිට කියලා තියෙනවා ඉලක්කම් දෙකේ සංඛ්‍යා. ඒ කියන්නේ අපි මෙතනදී හදන්න ඕනේ සංකරණවල ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න ඕනේ පිළිතුරු වල අවයව දෙකක් තියෙන්න ඕනේ. එතකොට මේ ගානේ විදිහට මෙතන R සමානයි 2යි කියලා අපිට හිතන්න පුළුවන්. අපි දැන් මේ ගැටලුව විසඳන්න මේ සූත්‍රයට ආදේශ කරලා බලමු. අපි මෙතනින් ආපහු සූත්‍රය ලියා ගන්නවා. NPR සමානයි N හි ක්‍රමාරෝපිතයේ බෙදීම වරහන් ඇතුලේ N ඍණ R වරහන් වැහුවා ක්‍රමාරෝපිතය. දැන් අපි මේ සංකේත වලට අපි හොයාගත දේවල් ආදේශ කරමු. N කියන්නේ පහේ ක්‍රමාරෝපිතය. N හි ක්‍රමාරෝපිතය කියන්නේ මේ ගාන විදිහට පහේ ක්‍රමාරෝපිතය. පහේ ක්‍රමාරෝපිතයේ බෙදීම N ඍණ R කියන්නේ N කියන්නේ 5යි R කියන්නේ 2යි. 5 ඍණ 2 වරහන් වැහුවා ක්‍රමාරෝපිතය. එතකොට පහේ ක්‍රමාරෝපිතය අපි ලියා ගන්නවා 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා. බෙදීම 5න් 2ක් අඩු කරපුවාම 3යි. 3ේ ක්‍රමාරෝපිතය. අපි මේ ගාන ඊට පස්සේ මේ ඇකිලිලා තියෙන එක දික් කරලා ලියා ගමු. මේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන එක ඒ විදිහටම මෙතන එනවා. ඊට පස්සේ බෙදීම තුනේ ක්‍රමාරෝපිතය අපි ලියා ගන්න ඕනේනේ. තුනේ ක්‍රමාරෝපිතය කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. එතකොට අපිට මෙතන පුළුවන් අපි සාමාන්‍ය ගණිතයේදී භාවිතා කරන විදිහට කැපෙන ඒවා කපලා දාන්න.
එතකොට දැන් මේක බෙදීමකින්නේ තියෙන්නේ. මෙතන බෙදීමකින් පස්සේ තියෙන 3 2 1 කියන එකට බෙදීමට කලින් තියෙන 3 2 1 කියන ඉලක්කම් තුන කපලා අයින් කරලා දාන්න පුළුවන් අපිට. එතකොට මේ විදිහට මේ දෙපැත්ත කපලා අයින් කරපුවාම මෙතන ඉතුරු වෙනවා 5 ගුණ කිරීම 4 කියලා. එතකොට 5 ගුණ කිරීම 4 සමානයි 20යි කියලා අපිට උත්තරේ එනවා. ඒ කියන්නේ මෙතන 4 2 3 6 7 කියන ඉලක්කම් යොදාගෙන අපිට එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකේ සංඛ්‍යා 20ක් හදන්න පුළුවන්. අපි මේක කෙටි ක්‍රමයකින් හදලා බලමු. අපි මේ කෙටි ක්‍රමය හදන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. මේ කෙටි ක්‍රමය හදන්නේ අපිට අවයව තියෙනවා 5ක්. මේ ගානේදී අපි ගැටලුවේදී අපිට අවයව 5ක් දීලා තියෙනවා. ඒ අවයව අපි පිළිවෙලට ලියාගත්තොත් අපිට ගැටලුවේ අවයව කීයක් තියෙනවද කියලා කියනනම් 5යිනේ. මේ අවයව 5 අපි පිළිවෙලට ලියාගත්තොත් 1 2 3 4 5 කියලා නෙන්නේ. ඒ ලියාගන්න පිළිවෙල අපි ලියන්නේ කුඩා එකේ ඉඳන් වැඩි වෙන විදිහට. කියන්නේ 1 2 3 4 5 කියලා. අපි ඒක ඒ කුඩා එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට ලියන්නේ නැතුව අවයව ගාන වැඩි එකේ ඉඳන් අඩු වෙන පිළිවෙලට ලියනවා. එතකොට එන්නේ 5 4 3 2 1 කියලා. මෙතන 5 4 3 2 1 කියලා අපි ලියාගත්තාම මෙන්න මේ විදිහට අපි මෙතන හොයාගත්ත R කියන්නේ 2යි කියලා. R කියන්නේ 2යි කියලා. ඒක නිසා අපි මේ 5 4 3 2 1 කියලා ලියාගත්ත එකේ මෙතන ඉඳන් දෙකක් ගන්නවා. ඒ කියන්නේ 5 4 කියන ඉලක්කම් දෙක තෝරා ගන්නවා. මේ ඉලක්කම් දෙක තෝරාගෙන මේක එකිනෙක බැගින් ගුණ කරනවා. ඒ කියන්නේ 5 ගුණ කරනවා 4ෙන්. එතකොට අපිට උත්තරේ එනවා සරලවම 20යි කියලා. එතකොට අපි මේ වගේ දිග ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ සූත්‍රය දාලා. මෙන්න මේ ටිප් එක ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් නම් මේක තමයි සංකරණ ගැටලුවක් විසඳන්න තියෙන පහසුම ක්‍රමය. මෙතනින් අපිට උත්තරේ හරියට අරගන්න පුළුවන්. අපි තව ගැටලුවක් විසඳලා බලමු. ගැටලුව සංගීත ප්‍රසංගයකදී තවත් සින්දු 7ක් ගායනා කිරීමට තිබුණත් කාලය සීමිත වීම නිසා ඉන් 4ක් තේරීමට අවශ්‍ය විය. මේ සඳහා තෝරා ගායනා කළ හැකි ආකාර කීයද? එතකොට අපි මෙතනදී පාවිච්චි කරමු අපි කලින් සාකච්ඡා කරපු අපේ සූත්‍රය NPR සමානයි NH ක්‍රමාරෝපිතය බෙදීම NRH ක්‍රමාරෝපිතය. අපි මේක බලමු. N කියන්නේ මොකක්ද මේ ගැටලුවේ විදිහට? N කියන්නේ සංගීත ප්‍රසංගයකදී තවත් සින්දු 7ක් ගායනා කිරීමට තිබුණා. ඒ කියන්නේ සින්දු 7ක් ගායනා කරන්න තියෙනවා. ඒ කියන්නේ N කියන්නේ මේකේ අවයව 7ක්. N කියන්නේ 7යි. කාලය සීමිත වීම නිසා ඉන් 4ක් තේරීමට අවශ්‍ය විය. ඒ කියන්නේ අපිට එන්න ඕනේ පිළිතුරේ කීයද තියෙන්න ඕනේ අවයව 4ක්. කියන්නේ R සමානයි 4යි. දැන් අපි n දන්නවා r දන්නවා. n r දෙක දන්නවා නම් අපිට මේ සූත්‍රයට දාලා මේ ගැටලුව විසඳන්න පුළුවන්. එතකොට n සමානයි 7යි r සමානයි 4යි. npr සමානයි n ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ක්‍රමාරෝපිතය. අපි මේකට ආදේශ කරමු. 7 ක්‍රමාරෝපිතය බෙදීම 7 අඩු කිරීම 4 ක්‍රමාරෝපිතය. සරලවම ගත්තොත් 7 ක්‍රමාරෝපිතය බෙදන්න ඕනේ මෙතනදී 3 ක්‍රමාරෝපිතයෙන්. 3 ක්‍රමාරෝපිතය එන්නේ 4 අඩු කිරීම 7 අඩු කිරීම 4 සමානයි 3ක් හින්දා. එතකොට අපි 7 ක්‍රමාරෝපිතය ලියා ගන්නවා 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1යි කියලා. 3 ක්‍රමාරෝපිතය ලියා ගන්නවා 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1යි කියලා. අපි ගණිතයේදී සරලව පාවිච්චි කරන විදිහට කැපෙන දේවල් කපලා අයින් කරනවා. එතකොට අපිට මෙතන 3 2 1 කියන එකට මේ පැත්තේ තියෙන 3 2 1 කපලා අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙනවා 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4යි කියලා. එතකොට අපිට මේවා එකිනෙක බැගින් ගුණ කරලා පිළිතුරු අරගන්න පුළුවන් 840යි කියලා. අපි මේක කෙටි ක්‍රමයෙන් සාකච්ඡා කරලා බලමු. අපි කතා කරා මේ ගැටලුවට අවයව 7ක් තියෙනවා. ඒ කියන්නේ n සමානයි 7යි. එතකොට අපි මේකේ අවයව ටික n සමානයි 7යි කියන එක 1 2 3 4 5 6 7 කියන එක අඩු එකේ ඉඳන් වැඩි පිළිවෙලට ලියන්න නැතුව වැඩි එකේ ඉඳන් අඩු පිළිවෙලට ලියාගත්තාම 7 6 5 4 3 2 1 කියලා අවයව 7 අපිට එනවා. එතකොට මේකේ r සමානයි 4යි හින්දා 7 තියෙන පැත්තේ ඉඳන් 4ක් ගන්නවා. 7 6 5 4 කියන ඉලක්කම් 4 අපි අරගන්නවා r සමානයි 4යි හින්දා. එතකොට අපි මේවා එකිනෙක බැගින් ගුණ කරනවා
7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4. ඔයාලට තේරෙනවා ඇති මෙතනදී අපි මෙහෙම සරලවම ගන්න උත්තරේ තමයි මෙන්න මෙතන අවසාන පියවරෙත් ඇවිත් තියෙන්නේ. එතකොට අපි සූත්‍රයෙන් මේ පියවර හදාගෙන එන උත්තරේ අන්තිමට මෙන්න මේ උත්තරේ ගුණ කරලානේ අපි ෆයිනල් ආන්සර් එක ගන්න. ඒ ෆයිනල් ආන්සර් එක ගන්න ගුණ කරන පිළිතුර අපිට මේ කෙටි ක්‍රමයෙන් ඉක්මනින් හොයාගන්න පුළුවන්. එතකොට අපිට මෙතන ආන්සර් එක එනවා 840යි කියලා. අපි දැන් සංයෝජන ආශ්‍රිත ගැටලු විසඳා බලමු. සංයෝජනයක් කියන්නේ මොකක්ද කියලා අපි ආයෙ මතක් කරගෙන ඉමු. සංයෝජනයක් කියන්නේ කුලකයක අවයව වලින් කොටසක් හෝ සියල්ලමගෙන අනුපිළිවෙල නොසලකා පිළියෙල කිරීම. අපි සංකරණයක් පිළියෙල කරේ අනුපිළිවෙල සලකලා බලලා සංයෝජනයක් පිළියෙල කරන්නේ අනුපිළිවෙල සලකලා බලන්නේ නැතුව. මේ පොයින්ට් එක මතක තියාගෙන අපි යම් ගැටලුවකට මේ ඔයාලට මේ සංයෝජනාශ්‍රිත ගැටලු විසඳන්නත් මම මෙතනදී සූත්‍රයක් හඳුන්වලා දෙනවා. අපි සංකරණ ගැටලු විසඳන්න හඳුන්වලා දෙන සූත්‍රය වගේමයි ඊට වඩා පොඩි වෙනසයි තියෙන්නේ. සංයෝජන අපි IQ වලදී ගණිතයේදී හඳුන්වන්නේ NCR කියලා. NCR සමානයි එන්හි ක්‍රමාරෝපිතයේ බෙදීම වරහන් ඇතුලේ N ඍණ R වරහන් වහලා ක්‍රමාරෝපිතය R ක්‍රමාරෝපිතය. එතකොට මෙතන පොඩි වෙනසයි තියෙන්නේ සංකරණ විසඳුවා වගේ. එතකොට අපිට මෙතන NCR NP සංකරණ වලදී අපි පාවිච්චි කරේ මෙතෙන්ට NPR කියලා සංකරණ හඳුන්වන්නේ NPR කියලා සංයෝජන හඳුන්වන්නේ NCR කියලා. සමානයි සංකරණ වලදීත් මේ විදිහටම N බෙදීම N ඍණ R ක්‍රමාරෝපිතය මෙන්න මේ ටික ඒ විදිහටම තිබ්බා. මෙතන වැඩි වෙලා තියෙන්නේ ආපහු ආර්හි ක්‍රමාරෝපිතයක් කෙන එක විතරයි. සංයෝජන වලදී වැඩි වශයෙන් වැඩිපුර මෙන්න මෙතන ක්‍රමාරෝපිතයක් එනවා. එතකොට මේ ගැටලුවේ මේ සූත්‍රයේ අවයවත් පරණ විදිහටමයි හැඳින්වෙන්නේ. N කියන්නේ අවයව ගණන, R කියන්නේ අපි සකසන්න ඕනේ පිළිතුරේ තියෙන්න ඕනේ අවයව ගණන. අපි ගැටලුවක් විසඳලා මේක තවදුරටත් පැහැදිලි කරගමු. ගැටලුව යහළුවන් 8 දෙනෙකුගෙන් 3 බැගින්ගෙන කරනු ලබන කණ්ඩායම් ගන්න කීයද? එතකොට අවයව ගණන 8යි. අපි ගන්න ඕනේ පිළිතුරේ තියෙන්න ඕනේ අවයව ගණන 3යි. එතකොට n සමානයි 8යි r සමානයි 3යි. අපි මේ සූත්‍රයට දාලා මේක විසඳලා බලමු. n හි ක්‍රමාරෝපිතයට එන්නේ 8 ක්‍රමාරෝපිතය. n ඍණ r කියන එකට එන්නේ 8 අඩු කිරීම 3. r හි ක්‍රමාරෝපිතයට එන්නේ 3 ක්‍රමාරෝපිතය. එතකොට අපි 8 ක්‍රමාරෝපිතය මේ විදිහට දිගහැරලා ලියා ගන්නවා. බෙදීම 8 අඩු කිරීම 3 කියන්නේ 5 ක්‍රමාරෝපිතය. 5 ක්‍රමාරෝපිතය මේ විදිහට ලියා ගන්නවා. මෙතන ආර්හි ක්‍රමාරෝපිතය මෙතන වරහන වහලා ආර් ක්‍රමාරෝපිතය තියෙනවා. ඒක අපි වැඩි කිරීමක් විදිහට සලකන්නේ. ඒවා සරල ගණිතය. එතකොට මෙතන මේ දෙකම වරහන් ඇතුලේ දාලා අපිට ලියා ගන්න හැකි 5 ක්‍රමාරෝපිතය 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියලා. ඊට පස්සේ වරහන් ආයෙම 3 ක්‍රමාරෝපිතයට 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. මේ විදිහට අපි මේක ලියා ගන්නවා. එතකොට මෙතනදිත් අපිට කැපෙන දේවල් කපලා අයින් කරන්න පුළුවන්. අපි මෙතන 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන එක මෙතන මේ විදිහටම තියෙනවා. එතකොට අපි මේකට මෙන්න මේක කපලා අයින් කරනවා. ඒ දෙක කපලා අයින් කරපුවම අපිට ඉතුරු වෙනවා 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම කියලා. එතකොට තව බෙදීම ඉතුරු වෙනවා. බෙදීම මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන තුනේ ක්‍රමාරෝපිත කෑල්ල ඉතුරු වෙනවා. ඒක ලියාගත්තාම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 බෙදීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන එකේ උත්තරේ තමයි 6 කියන එක. එතකොට අපිට මේ 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 කියන එක බෙදීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 6 1 කියන එකේ මෙන්න මේ උත්තරේ 6යිනේ. මෙන්න මේ 6 කියන උත්තරේ අපිට මේ පැත්තේ තියෙන 6ට කපලා දාන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙන්නේ 8 වැඩි කිරීම 7 8 වරක් 7 56යි. ඉතින් ඕගොල්ලන්ට මම හිතනවා සරලව තේරෙන්න ඇති කියලා මේ සංයෝජන ගැටලු විසඳන ආකාරය මෙතනදී වෙනස් වෙන්නේ සංකරණ ගැටලු වගේමයි. එතනින් පස්සේ තව ආර්හි ක්‍රමාරෝපිතයක් එනවා. එතකොට ඔයගොල්ලෝ මෙතනදී සලකන්න ඕනේ මේ විදිහටම ගාන සුළු කරගෙන ඇවිල්ලා. එතන n ක්‍රමාරෝපිතයේ බෙදීම වරහන් ඇතුලේ n අඩු කිරීම ආර්හි ක්‍රමාරෝපිතය r ක්‍රමාරෝපිතනේ තියෙන්නේ. එතකොට අපි මෙතනදී කරන්නේ මේකත් මෙන්න මෙතන තියෙන උත්තරේ මෙතන තියෙන ගාන n ඍණ r ක්‍රමාරෝපිතය කියන එක වැඩි කිරීම R ක්‍රමාරෝපිතය කියලා තමයි මෙතනදී සලකන්නේ. මේ කරුණු ටික මතක තියාගෙන ඔයගොල්ලන්ට සංයෝජන ගැටලුවක් පහසුවෙන් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් සුබ දවසක්.